මේ දිනවල වැදගත්ම වෙන මාතෘකාවක්නේ දැන් මේ කාලගුණේ බලා ගන්න තියෙනවා නම් අපි කාටත් හොඳයි කියන එක නේද? එතකොට අපි අපේ කාගෙත් අතේ තියෙන ෆෝන් එකක් මේ විදියට දැන් ලැප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි කොයි වෙලාවෙත් අපි අතේ තියාගෙන ඉන්නේ නැහැ. නමුත් කාලගුණය කියන එක බලා ගන්න ලේසිම ක්‍රමයක් තියෙනවා නම් ෆෝන් එකෙන් මං හිතන්නේ ඕගොල්ලන්ට බොහොමත්ම වටීවි කියලා. ඉතින් ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. දැන් මම මේ ඇප් එකට ලොග් වෙලා ඉන්නේ වින්දි ඇප් එකට. ඉතින් වින්දි කිව්වහම සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට නම හුරු පුරුදු නැතුව ඇති මේ ඇප් එක කලින් භාවිතා කරලා නැත්තම්. නමුත් වින්දි කියන්නේ අද ලෝකේ ජනප්‍රියම ඇප් එකක් මේ. ඒ කියන්නේ කාලගුණේ බලා ගන්න. ඒ කියන්නේ කාලගුණේ බලා ගන්න කොහම ඕගොල්ලෝ දන්නවා දැන් සුළං තත්ත්වය, වැසි තත්ත්වය, හිම තත්ත්වය, ඒ වගේම උෂ්ණත්වය, ඒ වගේම මුහුදේ රළු ස්වභාවයල්, ඒ වගේම හුලං කොයි දිශාවෙන් දිශාවටද බලපාන්නේ, අද කොහොමද, හෙට කොහොමද, ඊළඟ මාසේ කොහොමද, සතියේ ඊළඟ සතියේ, අන්න ඒ විදිහට අපිට ස්ටෙප් බයි ස්ටෙප් අන්න ඒ විදිහට අපිට ස්ටෙප් බයි ස්ටෙප් බලා ගන්න පුළුවන් ලේසිම ඇප් එකක් තමයි වින්දි කියලා කියන්නේ. මේ ඇප් එක ෆෝන් එකෙන් විතරක් නෙමෙයි ලැප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි තියෙනවා වෙබ්සයිට් එකට ගිහිල්ලා කෙලින්ම ඔන්ලයින් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් හරිම පහසුවෙන්. ඉතින් තවත් විස්තර කරනවා නම් ඕගොල්ලොන්ට දැන් මේ දිනවල මේ අද ඇවිල්ලා 27 වෙනි දින ලංකාවටම බලපාලා තියෙන මේ සුළු කුණාටු තත්ත්වයක් එක්ක මේ ඇප් එකේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. දැන් ඕගොල්ලොන්ට zoom කරා මේ විදිහට zoom කරාම පේනවා ඇති සුළු කුණාටු තත්ත්වයක් විදිහටම අපිට මේ ඇප් එකේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම බලපාන්නේ ලංකාවේ මොන දිශාවෙන්ද කියන කම්පාර මඩ කලපුව ත්‍රිකුණාමලේ මේ විදිහට. හැබැයි ලංකාව පුරාවටම මේ තත්ත්වය බලපාන විදිහක් තමයි අපිට මේ ඇප් එකෙන් පෙන්වුම් කරන්නේ. ඉතින් මේකේ විශේෂත්වයම දේ තමයි ඕගොල්ලොන්ට මොකක් හරි වැඩ රාජකාරියක් තියෙනවා නම් රැකියාවකට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අද යන්න ඉන්නවා නම් හෙට යන්න ඉන්නවා නම් හෙට තත්ත්වය කොහොමද බලපාන්නේ, අද හවස් වෙද්දි තත්ත්වය කොහොමද බලපාන්නේ, ඒ වගේම ඕගොල්ලොන්ගේ ප්‍රදේශයේ ඕගොල්ලෝ ඉන්න ස්ථානයේ ඕගොල්ලොන්ගේ නිවසට ඕගොල්ලෝ ඉන්න ප්‍රදේශයට බලපාන තත්ත්වය මොන විදිහෙන් බලපානවද කියන එක මේකේ සෙටින් තියෙනවා. දැන් මේ විදිහට දැන් මම ඔච්චර පැහැදිලි කිරීම කරනවා නම් ඉතින් මේකෙදි බලා ගන්න පුළුවන් ඔය කියපු හැම ඉහත කාරණාවක්ම Tamanට පහසු ආකාරයට ඕගොල්ලොන්ට පේනවා ඇති මේ දකුණු පැත්තේ මේ කෙරවලේ ඩොට් ඉරි කෑලි 3ක් එක්ක මේ ඔප්ෂන් එකක් අපිට මෙන්න මේ ආකාරයට දීලා තියෙනවා. මේක මේ විදිහට ක්ලික් කරගත්තාම ඕගොල්ලොන්ට සැටලයිට් ඔප්ෂන් එක හරහා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සුළං තත්ත්වය, ඒ වගේම හිම තත්ත්වය, ඒ වගේම උෂ්ණත්වය, ඒ වගේම මේ සුළි කුණාටු තත්ත්වය, ඒ වගේ ගොඩක් ඔප්ෂන් වලට දාලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ එක එක විදිහට තියෙනවා. ඉතින් මේක ගැන පැහැදිලි කරනවා නම් ඇත්තටම සෑහෙන කාලයක් යනවා. ඒ කියන්නේ පැය ගාණක් වුණත් යනවා මේක හරියටම පැහැදිලි කරනවා නම්. නමුත් එච්චර පැහැදිලි කිරීමක් කරන්න මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ දිනවල පවතින කාලගුණික තත්ත්වයක් එක්ක ඔයගොල්ලන්ට බොහොම වැදගත් වේවි කියලා හිතපු හින්දා තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මේක ගැන ඕගොල්ලෝ අත්හදා බලන්න. මේකේ ගොඩක්ම ඔප්ෂන් තියෙනවා. අත්හදා බැලුවොත් ඕගොල්ලන්ට පෙනේවි මේකේ තියෙන වැදගත්කම වගේම වටිනාකම. විශේෂම දෙයක් තමයි දැන් අද කාලගුණික තත්ත්වය මම මේ විදිහට පෙන්නුවා ඕගොල්ලොන්ට. හරිද? එතකොට මෙතන ඕගොල්ලොන්ට පහතින් පේනවා වම් කෙරවලේ ප්ලේ බටන් එකක් තියෙනවා. මේ ප්ලේ බටන් එක එබුවාම මෙන්න මේ විදිහට ප්ලේ වෙනවා. ඒ කියන්නේ අද හවස් වෙද්දි කොහමද, හෙට තත්ත්වය කොහමද, අනිද්දා තත්ත්වය කොහමද මේ කාලගුණික තත්ත්වය බලපාන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සුළි කුණාටු තත්ත්වය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් යාපනයේ දිශාවෙන් ඒ වගේම ලංකාවටම බලපාලා යන්නේ කොයි ඉන්දියාවේ මොන ප්‍රදේශයෙන්ද මේක තත්ත්වය ඇතුළු වෙන්නේ ඉන්දියාවට කියලත් ඒ ප්ලේ ඔප්ෂන් එක හරහා ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 29 වෙනිදා වෙද්දි, ඒ වගේම 30 වෙනිදා වෙද්දි මේ තත්ත්වය පහව යන්නේ කොහොමද, නැවතත් මෙවැනි තත්ත්වයක් බලපාන්නේ ඉදිරි දිනවල කොහොමද කියලත් ඔයගොල්ලන්ට මේ ප්ලේ බටන් එකෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තව දෙයක් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මෙවැනි තත්ත්වයන් අපිට දැන් අපේ රටට බලපාන තත්ත්වයන් දුරින් පෙන්නද්දී අපි මේක කල්තියා බලාගත්තොත් වැදගත් වෙනවා. වගේම කාලගුණික විපර්යාස හින්දා මේ තත්ත්වයන් මග ඇරලා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
ඒකත් ඉතින් අපිට දිනෙන් දින මේක බලද්දි ප්ලේ ඔප්ෂන් එක හරහා බලද්දි ඒකත් පැහැදිලිවම බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ඕකයි අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට වටිනම කියන දේ අපිට ගේන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා ගොඩක්ම බොහොමත්ම වටීවි ඕගොල්ලන්ට අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳී සිටින්න. අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔබේ අදහස වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් විදියට සඳහන් කරන්න. සුබ දවසක් ඕගොල්ලෝ හැම දිනාටම.